ප්ලේන් එකක් ගුවන් ගත වෙලා ඊට පස්සේ අවුරුදු 37ක් අතුරුදහන් වෙලා නොකුතුනේ නැහැ වගේ ගොඩ බානවා. ඉතින් මේ අద్భుත වීඩියෝ එකෙන් කියන්නේ ලෝකේ ප්‍රසිද්ධම ගුවන් යාන අභිරහසක් වුණු Pan Am Airline Flight 914 ගැන. මම දැකලා තියෙනවා ලංකාවේ සමහර YouTube channel වල Facebook page වල මේක ඇත්තම සිද්ධියක් කියලා ඇත්තම අභිරහසක් කියලා වීඩියෝස් දානවා ආටිකල් දානවා. ඔව් පිළිගන්න අමාරුනොත් මේක ඇත්ත. මේක ඇත්තම බොරුවක්. දැන් ඔයාලා හිතන්නේ මූට පිස්සුද? කන්ෆියුස් වුණාද? මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නේ ඒ ගැන. සිද්ධියකට එනකොත් මෙහෙමයි වෙන්නේ. මේ ෆ්ලයිට් 914 කියන ප්ලේන් එක නිව්යෝක් සහ මියාමි අතර රවුට් එකේ ගුවන් ගත වෙනවා. ඒ කියන්නේ නිව්යෝක් වලින් ගුවන් ගත වෙනවා මියාමි වලට යන්න. ඉතින් මෙහෙම ගුවන් ගත වුණාට පස්සේ එකපාරටම මේ ප්ලේන් එක මේකේ තිබු මගියොත් එක්ක අතුරුදහන් වෙනවා. මේක සිද්ධ වෙන්නේ 1955 දී. ඊට පස්සේ හරිම පුදුම විදියට අවුරුදු 37කට පස්සේ මේ ප්ලේන් එක ගොඩ බානවා. මේ ගොඩ බාද්දී මේ ප්ලේන් එකේ ඉඳපු මගියෝ හැමෝම වගේ වයසට ගිහිල්ලා. ඔයා පිළිගත්තත් නැතත් මේක ඇත්තට මේ කාලේ පත්තරවලත් ගිය අභිරහසක්. ඉතින් මේක ගැන නිවුස් ආටිකල් තේින් තමයි ගොඩක් කට්ටිය කියන්නේ මේක ඇත්ත සිද්ධියක් කියලා. මොකද ගොඩක් අය විශ්වාස කරන දෙයක් තමයි පත්තරේ ගියොත් ඒක ඇත්ත කියලා. හැබැයි මේක පළ වෙන පත්තරේ තමයි මෙන්න මේ Weekly World News කියන පත්තරේ. ඉතින් ඔයාලට මම පෙන්නන්නම් තවත් මේ පත්තරේ මේ කාලේ ගිහින් තියෙන නිවුස් ටිකක්. ඔයාලට පේන්නේ නැති මේ පත්තරේ ගිහින් තියෙන නිවුස් වල තියෙන්නේ සමහරව බිග් ෆුට් එක අසාද බඳලා තනි අතක් තනි කකුලක් විතර තියෙන මිනිස්සෙක් බැඩ්මින්ටන් ප්ලේ කරනවා වාහන පදිනවා මේ වගේ අමුතු නිවුස් කියලා. ඉතින් ඇත්තටම මේ පත්තරේ ප්‍රබන්ධ කතා සමාජගත කරන බොහොම ප්‍රසිද්ධ පත්තරයක්. අන්න ඒ නිසා තමයි මම කිව්වේ මේ ප්ලේන් එකේ සිද්ධියත් ඇත්තම බොරුවක් කියලා. ඉතින් මේ ප්ලේන් එකේ සිද්ධිය ඇත්තක් නෙමෙයි. මම දන්නේ සමහරව කොහොමද මේවා ඇත්ත කියලා දැනටත් ආටිකල් ලියන්න වීඩියෝ හදන්නේ කියලා. මේ නිසා තමයි කියන්නේ ඔයාලා ඉන්ටර්නෙට් එකේ දකින්න හැමදේම පිළිගන්න එපා. ඒක ඇත්ත කියන්න සාක්ෂි තිබුණත් ඒකට නිවුස් ආටිකල් වීඩියෝස් එහෙම තිබුණත්. මොකද මිනිස් වර්ගයා මේ ලෝකෙට බිහි වෙච්ච දවසේ නම් කැමති දෙයක් තමයි එයාලගේ තියෙන හොඳම ගුණාංගය තමයි හොඳම සහ බානක ගුණාංගය තමයි කුතුහලය කියන දේ. ඉතින් කුතුහලය තියෙන්නේ කොතනද? අන්න එතනට මිනිස්සු ආකර්ෂණය වෙනවා. long story short ප්ලේන් එකේ වීඩියෝ එක බොරුවක්. ඉතින් මේක නෝගේ අදහස් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක දකින්නේ platform එක මොකක් වුණත් ඔයා දකින්නේ Facebook එකේ නම් අපි follow කරන්න. ඔයා දකින්නේ YouTube එකේ නම් අපි subscribe කරන්න. ඒකම මේක දකින්නේ YouTube එකේ නම් පල්ලෙහා description එකේ මම දාලා තියෙනවා අපේ main channel එක link එකත් අපේ WhatsApp channel එක link එකත්. ඒවට join වෙන්න අමතක කරන්න එපා. ඒකම ඔයාලට මේ වගේ අමුතු වීඩියෝස් දිගටම බලන්න ආසාවක් තියෙනවා නම් ඔය පල්ලෙහා තියෙන bell icon එකටත් පයින් පාරක් ගහගෙන යන්න අමතක කරන්න එපා. එතකොට අපි දාන වීඩියෝස් ඒක දාපු ගමන් ඔයාලට බලන්න පුළුවන්. ඉතින් එහෙනම් වෙන දවසක වෙන වීඩියෝ එකකින් හම්බ වෙනකන් දකින්න හැමදේම විශ්වාස කරන්න එපා. මේ channel එකේ දැක්කා.